Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් තවත් ලස්සන දවසක් මම ගත කරේ කොහොමද කියලා අපි අද මේ vlog එකකින් බලමු. මේ ඉතින් නිවාඩු දවසක් නිසා මම ගොඩාක් උදේ නැගිට්ටේ නෑ. 8:00ට විතර වගේ නැගිටලා මම දැන් මේ මගේ අද දවසේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. හරි ඉතින් දැන් එහෙනම් උදේ කෑම එක අරගෙන ඉමු. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න. ඉතින් ඔයාලට පේනවනේ ඔන්න ඔය විදිහට තමයි මම ඔක්තෝබර් වලට කවර් පේජ් එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයත් වැඩ කරන්න කම්මැලිකමේ තාම වැඩ කරන්න ඕනි කියලා හිත ඉන්න කෙනෙක් නම් ඔයා මේ ජර්නල් එකක් ලියන්න පටන් ගන්න. ඒක ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් වෙන්න පුළුවන් නැත්නම් බුලට් ජර්නල් එකක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ විදිහ අනුව ඔයා arrange කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයා මේ ජර්නල් එක ලස්සන කරගන්න කාලය වැය කරන්න වෙයි ටිකක්. ඒ වුණාට මම හිතනවා ජර්නල් එකක් ලියලා වැඩ පටන් ගත්තොත් ඔයාට වෙනසක් ඇති වෙයි කියලා. ඉතින් ඔයා try කරලා බලන්න. මොකද සාමාන්‍යයෙන් gratitude journal එකක් එහෙම law of attraction method එකත් එක්ක යන නිසා ගොඩක් වැදගත් වෙනවා අපේ වැඩවලට. ඉතින් මේ අවුරුදු ඉවර වෙන තියෙන තව මාස දෙකක් විතරනේ. ඒක නිසා ඔයා මේ මාස දෙකට ගැලපෙන විදිහට පොතක් හදාගෙන ඔයා මේ මාස දෙකේ journal එක continue කරගෙන යන්න. ඊට පස්සේ ආය 26 අවුරුද්දේ ඉඳන් ඔයා ලස්සනට journal එකක් අවුරුද්ද පුරාවටම continue කරගෙන යන්න. ඉතින් ඔයාට මේක කැමති විදිහකට බුලට් ජර්නල් එකක් හරි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් හරි කරන්න පුළුවන්. මම නම් මේ දෙකම කන්ටිනියු කරගෙන යනවා. හරි ඒ විදිහට ජර්නල් එකේ වැඩත් ඉවර කරලා මම දැන් මේ පාඩමක ෂෝට් නෝට් එකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මම සාමාන්‍යයෙන් ඕනම පාඩමක් ඒ කියන්නේ එක්සෑම් එකකට සතියක් විතර තියලා වුණත් මම පාඩම් කරනවා නම් මම පාඩම් කරනවා කියලා කියන්නේ ඒ පාඩම පාඩම් කරලා ෂෝට් නෝට් එකක් හදන එක. මොකද මට සාමාන්‍යයෙන් පාඩම් කරපු දෙයක් මතක තියෙන්නේ නම් මම කොහේ හරි එක ලියලා තියෙන්න ඕනි. ඒ කියන්නේ කොහේ හරි ලිව්වහම තමයි මට ඒක ඔළුවට යන්නේ. ඒක නිසා ඉතින් මම කොයි වෙලේ පාඩම් කරත් එක්සෑම් එකට සතියක් තිබ්බත් දවස් 3-4ක් තිබ්බත් මම පාඩම් කරනවා නම් ෂෝට් නෝට් එකක් හදලා තමයි පාඩම් කරන්නේ. හැබැයි ඉතින් එක්සෑම් එක හෙටයි කියලා අද නම් ෂෝට් නෝට් හදලා තේරුමක් නැහැ. මොකද එතකොට එක්සෑම් එක හෙටයි කියලා නම් අද අපි ෂෝට් නෝට් එක බලන එක තමයි කරන්න ඕනේ. ඉතින් ඔයා ඒ විදිහට හදන ෂෝට් නෝට් එකත් ඔයාට එකපාරට දැක්කහම ටිකක් හිත යන විදිහට ඔයාගේ ඔළුවට ඒ තොරතුරු ටික යන විදිහට ඔයාගම විදිහට ෂෝට් නෝට් එක හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද දැන් සාමාන්‍යයෙන් O level වලට එහෙම මම දැකලා තියෙනවා ෂෝට් නෝට් පොත් කඩෙන් ගන්න තියෙනවා. ඒ වුණාට මං හිතනවා ඊට වඩා අපිම පාඩම කියවලා ඒකේ තියෙන සාරාංශය අපි ඔළුවට දාගෙන අපිම අපේ විදිහට ෂෝට් නෝට් එකක් හදා ගන්නවා නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඒ හදන ෂෝට් නෝට් එකත් නිකන් හදන්නම් වාලේ හදන්නේ නැතුව පොඩ්ඩක් highlight එක පාට පෑන් යූස් කරලා ඒක හිත යන විදිහට හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම මේ විදිහට මගේ විදිහට හදාගත්ත ෂෝට් නෝට් ගොඩක් තියෙනවා. ඒ වගේම මම ඒව හැදුවේ කොහොමද කියලාත් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. ඔයාලට ඒකින් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි.
ඊට පස්සේ ඔයාලට තව යූස් කරන්න පුළුවන් ස්ටඩි ටිප් එකක් තමයි ඔයාලා දැන් මොකක් හරි පාඩමක් පාඩම් කරාට පස්සේ ඔයා එක ෂෝට් නෝට් එක හදලා ඒක ක්ලියර්ලි පාඩම් කරලා ඉවර කරාට පස්සේ ඒ පාඩමෙන් ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් කරන්න ගන්න. මොකද සාමාන්‍යයෙන් A level වල නම් මට සාමාන්‍යයෙන් නෝට් වෙච්ච දෙයක් තමයි O level වලත් එහෙම තමයි මේ සාමාන්‍යයෙන් දැන් අපි පාඩම් කරන එක නෙමෙයි පේපර් එකට එන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න අහන සිස්ටම් එක වෙනස්. ඒක නිසා දැන් අපි පාඩම් කරලා ඒ පාඩමෙන් පාස් පේපර්ස් කරාම අපිට ඒකට හුරු වෙනවනේ. ඒ නැතත් ඉතින් පාස් පේපර්ස් කරනවා නම් පාඩමෙන් බල බල හරි උත්තර ටික බල බල හරි පාඩමෙන් අපිට කරනකොට අපි පාස් පේපර්ස් වලට හුරු වෙනවා. නැත්තම් අපි කොච්චර පාඩම් කරත් තේරුමක් නැහැ. අපි එන ප්‍රශ්න වලට උත්තර ලියන්න දන්නේ නැත්තම්. මේ වෙද්දි ළමයි වෙලාව 12ට විතර වගේ ඇති. මේ වෙද්දි හොඳටම රස්නේ කාමරය ඇතුළේ ඉන්න බැරි තරම් රස්නේ. ඒක නිසා මම ෆෑන් එක දාගෙන තමයි වැඩ කරේ. ඒ වුණාට හවස 3-4 වෙනකොට ජීවිතේට පායපනති පැත්තකට වහිනවා වගේ එක දිගට හයියෙන් වහින්න ගත්තා. මේ ටිකේම ওই විදිහට තමයි වෙන්නේ. උදේට පුදුම රස්නයක් තියෙන්නේ. රැට ඉන්න බෑ සීතලයි වහිනවා. තාම මම මේ IT වල මේ සිස්ටම් පාඩමේ ෂෝට් නෝට් ගහන ගමන් ඉන්නේ. ටිකක් දිග පාඩමක් නේ. ඒක නිසා හොඳට කියවලා ඔලුවට දාගෙන ෂෝට් නෝට් ගහන්න ඕනේ. ඉතින් ඉක්මනට කරන්න අමාරුයි. ඒ නැතත් මට වටේ පිටේ සද්ද තියෙනවා නම් වැඩ කරන්න ටිකක් අමාරුයි. එහෙම වුණාම ටිකක් වෙලා යනවා වැඩ කරන්න. ඒක නිසා මම ගොඩක් වෙලාවට පාඩම් කරන්න තෝරගන්නේ රැට. අද මෙහෙම කරාට මම නැත්තම් දවල්ට කරන්නේ රෙකෝඩින් එකක් බලන එක තමයි. හරි ඊට පස්සේ මම චූටි බ්‍රේක් එකක් ගත්තා. එහෙනම් මේක කාලේ ඉවර වෙලාම ආයෙත් වැඩ ටික පටන් ගමු. හරි දැන් මේ සෙකන්ඩ් ස්ටඩි සෙෂන් එක ඒ වුණාට මම තාම අර පාඩමේම ෂෝට් නෝට් එක හදන එක තමයි කරන්නේ. ඉතින් ඔයාලට මම තව ස්ටඩි ටිප් එකක් කියන්නම්. ඔයා පාඩම් කරද්දි ඔයාට දවස ගැලපෙන වෙලාවක් තෝරගන්න. ඒක රෑ හරි දවල් හරි උදේ හරි වෙන්න පුළුවන්. ඔයාට ගැලපෙන ටයිම් එකක් තෝරගන්න. මොකද කවුරුත් කරන විදිහට කරන්න යන්නේ නැතුව Tamanට ගැලපෙන විදිහට කරගන්නකොට ඒක වැඩේ කන්ටිනියු කරන් යන්න ලේසි. හරි ඒ වැඩෙත් ඒ විදිහට ඉවර කරලා මම ජූස් එකක් හදා ගන්නවා. මොකද ඒ තිබ්බ රස්නෙත් එක මට නිකන් කූල් මොනා හරි තිබ්බනම් හොඳයි කියලා හිතුණා. මම මේ ජූස් එක බීලා හැම කෙලින්ම ගියේ නිදා ගන්න. නිින්දක් දාලා හැරුණාට පස්සේ බලන්නකෝ වෙදර් එක චේන්ජ් වෙලා තියෙන විදිහ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. මම මෙතනින් පස්සේ නයිට් ස්ටඩි රුටින් එක නම් වීඩියෝ කරේ නැහැ. තවත් දවසක එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. බයි.